හායි කොල්ලනේ කෙල්ලනේ. ඉතින් සුපුරුදු විදිහටම අදත් ඔන්න මං ඔයාලට වැදගත් වීඩියෝ එකක් ලෑස්ති කරා. හුඟක් කට්ටිය තමන්ගේ ප්‍රයිවසි එක ගැන ගොඩක් හිතන නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නවා වගේම channel එකත් කැමති නම් ඔන්න subscribe කරලා තියාගන්න. එහෙනම් පටන් ගමු අද මම ඔයාලට ගෙනාපු වීඩියෝ එක. ඔයාලා කවුරුත් දන්නවා ඒ වගේම ඔයාලා හුඟක් use කරන private tab එක ගැනයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. අර කළු පාට මිනිස්සෙක්ගේ ඔළුවක් තියෙන incognito tab එක ගැනයි මම ඒ කිව්වේ. ඔයාලා ඔයාලගේ පෞද්ගලික අවශ්‍යතාවලට ඔයාලගේ browser වල තියෙන මේ tool එක හුඟක්ම use කරනවා. උදාහරණයක් විදියට එකම website එකකට කිහිප සැරයක් log වෙන්න වුණාම ඔයාලා මේක පාවිච්චි කරනවා. ඒ වගේම ගෙදර අයගෙන් තමන්ගේ දේවල් ඈඩ් කරලා තියන්නත් සමහර අය මේක පාවිච්චි කරනවා. මම මේ කිව්වේ ඔයාලගේ මතක සටහන් සමහර විට ඔයාලා drive වල වගේ තැන්වල save කරනවානේ online storage වල අන්න ඒක. ඉතින් මේ විදිහට විශාල වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් tool එකක් තමයි මේ incognito tab කියන්නේ. ඉතින් ඒක පාවිච්චි කරන එකෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඒ හරහා ඔයාලගේ පෞද්ගලික ජීවිතය රැකගන්න එක වෙන්නේ නැතිනේ. ඉතින් ඔයාලට ඔයාලගේ පෞද්ගලික ජීවිතය රැකගන්න නම් ඔයාලා දන්න දේවල් ඔයාලා විතරක්ම දැනන් ඉන්න ඕන. මේ incognito tab එක හරහා අපි කරන දේවල් වෙන කවුරුත් දන්නේම නැද්ද? ඒ වගේම ඇත්තටම අපේ පෞද්ගලික ජීවිතය මේ හරහා 100%ක්ම රැකගන්න පුළුවන්ද? සහ අපි කවුද, කොහේ කෙනෙක්ද, මොකක්ද අපි කළේ කියලා incognito හරහා අපි වැඩක් කරලා ඉවරුණාට පස්සේ දැනගන්න පුළුවන් කවුරුත් ඇත්තෙම නැද්ද? ඔය ප්‍රශ්න ටික ඔයාලට ඇවිල්ලා තියෙනවා නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගැළපෙනම වීඩියෝ එක වෙයි කියලා. මේ වගේ දෙයක් හිතුනේ නැත්නම් ඔයාලා අවධානයෙන් මේ කියන කරුණු අහගෙන ඉන්න. හරි එහෙනම් අපි බලමු මේ incognito tab එක ඇත්තටම මොකක්ද කියලා. ඔයා සාමාන්‍යයෙන් browser එකේ මොනවා හරි බැලුවම ඒක history එකේ password list එකේ වගේ තැන්වල save වෙනවනේ. ඊට පස්සේ ඒ computer එක පාවිච්චි කරන ඕනම කෙනෙක්ට ඔයා බලපු දේවල් හොයාගන්න පුළුවන්. හැබැයි incognito tab එකක ඔයා මොනවා හරි කරලා ඒක close කරාට පස්සේ ඔයා බලපු site, ගහපු password, search කරපු දේවල් ඒ හැමදේම ඔක්කොම ඒ වෙලාවෙම මැකිලා යනවා. ඊට පස්සේ ඒ කම්පියුටර් එකෙන්ම කවුරු හරි ඇවිල්ලා ඔයා කරේ මොනවද කියලා බලාගත්තොත් එයාට ඒ කිසිම දෙයක් බලා ගන්න හැකියාවක් නැහැ. කෙටියෙන්ම කියනවා නම් ඔයා පාවිච්චි කරන ෆෝන් එකේ එහෙම නැත්නම් PC එකේ ඉන්න අනිත් අයට හොරෙන් ඉන්ටර්නෙට් යන්න තියෙන ක්‍රමයක් තමයි මේ. හැමදේම රීසෙට් වෙනවා නම් හිස්ටරි එක සේව් වෙන්නේ නැත්නම් එතකොට මොකක්ද මේකේ තියෙන ගැටලුව? හරි. හැබැයි මතක තියාගන්න ඔයා බලපු දේවල් කරපු වැඩ ගියපු සයිට් මොනවද කියලා හොයාගන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි ඔයාගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන SIM එක අයිති කම්පැනි එකට පුළුවන් ඔයාගේ දේවල් ආපසු හරිම පහසුවෙන් රිකවර් කරන්න. ඉතින් ඒකට එයාලට ඕන වෙන්නේ ඔයාගේ IP ඇඩ්‍රස් එක විතරයි. ඒක යූස් කරලා ඔයාගේ දත්ත ගැන හුඟක් දේවල් එයාලට හොයාගන්න පුළුවන්. ඉතින් IP ඇඩ්‍රස් එකක් ගත්තට මං මේ ඉන්නේ මමමයි කියලා එයාලට හැමතිස්සෙම අයිඩෙන්ටිෆයි කරගන්න බැහැනේ කියලා ඔයාලට සමහර විට හිතලා ඇති. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. මේ වගේ දේවල් කරද්දී අදාළ කම්පැනි එකේ ඔයාටම විතරක් තියෙන ඩිජිටල් ෆින්ගර්ප්‍රින්ට් එකක් එයාලා ගාව තියෙනවා. ඉතින් ඒක හැදෙන්නේ ඔයාගේ දත්තවල 100,000 ගණනක් පොඩි දේවල් පවා එකතු කරලා. ඒ විදිහට හදන ෆින්ගර්ප්‍රින්ට් එක ඔයාටම විතරක් අයිති. ඉතින් මේ හින්දා ඔයා කොයි වෙලාවෙ incognito මගින් වැඩක් කරන්න ගියත් අදාළ ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර් දන්නවා මේ ඉන්නේ ඔයාමයි කියලා. හරි. එතකොට දෙවෙනි කෙනා කවුද? ඒ තමයි ඔයාලා යූස් කරන වෙබ්සයිට් එක. එයාලටත් පුළුවන් ඔයාගේ IP ඇඩ්‍රස් එක හරහා ඔයාගේ data එකතු කරන්න. ඔයා කැමති දේවල්, අකමැති දේවල්, වැඩියෙන්ම බලපු දේවල්, කොච්චර වෙලා වෙබ්සයිට් එකේ ඉන්නවද, ඒ වගේ ගොඩක් දේවල් එයාලට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ ෆෝන් එක මොකක්ද, ඩිස්ප්ලේ එකේ සයිස් එක මොකක්ද කියන දේවලුත් එයාලා දිගටම එකතු කරනවා. ඉතින් දැන් පේනවා ඇතිනේ ඔයා හිතන් හිටපු මම විතරක් මම කරපු වැඩ දන්නවා කියන හැඟීම දැන් මැරිලා ගිහිල්ලා කියලා. ඉතින් මේ විදිහට data එකතු කරන එකේ අඳුරු පැතිකඩ හුඟක් භයානකයි. ඔයාලට ඒ ගැන විස්තරාත්මකව මගෙන් දැනගන්න ඕන නම් පහලින් දැන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන කෙනෙක්. දැන් තමයි වීඩියෝ එකේ වැදගත්ම කොටස. දැන් ඔයාලා දැනගන්න ඇති incognito tab එක කියන්නේ මොකක්ද? ඇත්තට මේක සේෆ්ද? අපේ දත් එකතු කරන කවුරු හරි ඉන්නවද? ඒ කවුද කියලා ඔයාලා දැන් දැනගන්න ඇති.
ඉතින් මේ දේවල් ගැන අවධානයෙන් අහන් හිටපු ඔයාට ඔයාලගේ ඒ පර්සනැලිටි එක රැකගන්න ක්‍රමයක් නැද්ද කියලා ඔයාලටම හිතෙන්න ඇති. මම ඒක ගැන දැන් කතා කරන්නම්. ඇත්තටම ඒ දේ කරගන්න අපිට ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ පර්සනල් ලයිෆ් එකේ මේ ඉන්කොග්නිටෝ හරහා ගමන් කරද්දී ආරක්ෂිතව ගමන් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තමයි මම දැන් ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් මේ දේවල් ටික මතකයේ තියාගන්න. එහෙම නැත්නම් දැනට වීඩියෝ එක සේව් කරලා තියාගන්න. පළවෙනි ක්‍රමය තමයි මම ඔයාලට දැන් කියලා දෙන්නේ. ඉතින් ඒක තමයි ඉන්කොග්නිටෝ හරි තැනදී හරි විදිහට යූස් කරන්න. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් පුස්තකාලවල තියෙන කම්පියුටර් එකකට ලොග් වෙනවා නම් එහෙම නැත්නම් ඔෆිස් එකක තියෙන කම්පියුටර් එකට ඔයාගේ දේවල් දාලා ලොග් වෙනවා නම් අන්න ඒ වෙලාවේදී ඔයා ඉන්කොග්නිටෝ ටැබ් එක යූස් කරන්න මතක තියාගන්න. ඒ වගේම ටිකට්ස් ඒ වගේම හොටෙල් රූම්ස් වගේ දේවල් ඔයාලා බුක් කරන්න යද්දී මේ ටැබ් එක අනිවාර්යයෙන්ම යූස් කරන්න. සමහර වෙබ්සයිට් තියෙනවා ඔයා නිතර මෙනවා කියලා දැනගෙන මිල ගණන් එයාලා වැඩි කරනවා. ඉතින් දෙවෙනි කාරණාව තමයි VPN එකක් යූස් කරන්න. මේ හරහා ඔයාලටයි අර ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර් අතරටයි බාධකයක් දානවා වගේ වැඩක්. එතකොට එයාලට බලන්න බෑ ඔයා මොනවද ඒ වෙබ්සයිට් එකේ කළේ කියලා. සරලව පුංචි දෙයක් කියනවනම් මට කියන්න තියෙන්නේ ඉන්කොග්නිටෝ කියන්නේ ඔයාට පරිගණකයෙන් හැංගන්න තැනක් වගේම VPN කියන්නේ ඔයාව ඉන්ටර්නෙට් එකෙන් හංගන තැනක්. තුන්වෙනි ක්‍රමය තමයි ඔයා යූස් කරන බ්‍රවුසර් එක මාරු කරන්න. Google Chrome, Microsoft Edge වගේ බ්‍රවුසර් හදලා තියෙන්නේ ඔයාගේ data එකතු කරන ලොකු සමාගම් වලින්. එයාලා දත් එකතු කරලා ඔයාට ads පෙන්වන්න ඒවා යූස් කරනවා. හැබැයි ඔයාගේ පෞද්ගලිකත්වයට ගරු කරන ඔයාව track කරන්නේ නැති බ්‍රවුසර් තියෙනවා. අපි ඒවට කියන්නේ privacy focus browser කියලා. මෙතනදී ඔයාලට Brave browser එක, Mozilla Firefox එක, Tor browser වගේ browser පාවිච්චි කරන්න පුළුවන්. Brave browser use කරද්දී අනවශ්‍ය වෙළඳ දැන්වීම් වගේම ඔයාව නිරීක්ෂණය කරන trackers automatically block වෙනවා. මේක speed වගේම safeම browser එකක්. Firefox එක ගැන කියනවා නම් ඒක හදලා තියෙන්නේ ලාභ නොලබන ආයතනයක්. අර Google වගේ ලාභ ලැබෙන ආයතනයක් එහෙම නෙමෙයි. මෙයාලා මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට මුල් තැන දෙනවා. ඒ වගේම Tor browser එක තමයි ඔයාලට ඉහළම මට්ටමේ security එකක් ඕන නම් use කරන්න හොඳම app එක. හැබැයි මේකේ ටිකක් speed එක අතින් අඩුයි. ඉතින් ඔයාලට ගැලපෙන browser එකකට මාරු වෙන්න මේ කිව්ව කරුණු සලකලා බලලා. මම කතා කරන අවසාන ක්‍රමය තමයි search engine එක වෙනස් කරන එක. Google එක ගත්තොත් අපි search කරන හැම දෙයක්ම එයාලා ගාව තියෙනවා. ඒ දේවල් වලින් තමයි ඔයාලට පේන search result වගේම ads තීරණය කරන්නේ. ඒක ඇත්තටම හිරගයක් වගේ. search result එක එකම තැනක කැරකෙනවා. ඔයා search engine එක මාරු කරන්න ඕන මේ නිසා තමයි. ඔයා search කරන දේවල් රහසක් විදිහට තියාගන්න පුළුවන් engine තියෙනවා. DuckDuckGo, Startpage කියන්නේ ඒ වගේ හොඳ engine. DuckDuckGo තමයි ප්‍රසිද්ධම private search engine එක. එයාලම කියලා තියෙනවා අපි හොයන දේවල් සේව් කරන්නේ නැහැ වගේම අපි ඔයාලව ට්‍රැක් කරන්නේ නැහැ කියලා එයාලා කියලා තියෙනවා. අනිත් එක තමයි Startpage. ඉතින් Startpage වල විශේෂත්වය තමයි මේකේ පෙන්වන්නෙත් අර Google එකේ තියෙන හොඳ search result එකම තමයි. ඉතින් ඒකම අරගෙන අපිට පෙන්වන එක තමයි මේ Startpage වලින් වෙන්නේ. හැබැයි අපි කවුද කියලා Google එකට මෙයා කියන්නේ නැහැ. ඒ නිසා Google එකට අපිව ට්‍රැක් කරන්න වෙන්නේ නැහැ. මේ විදිහට තමයි ඔයාලගේ පෞද්ගලික ජීවිතය වඩා ආරක්ෂාකාරීව එදිනදා ජීවිතේ යූස් කරන්නේ. ඉන්කොග්නිටෝ කියන්නේ හුඟක් අය මුලා කරන තැනක් වගේම ඒ දේවල් වලින් අයුතු ප්‍රයෝජන අරගෙන අපිව ගොඩක් අමාරු තැන් වලට පටලවන තැනක්. අපි අහු නොවි ඉන්න නම් මේ කිව්ව ක්‍රම ඔයාලට ගැලපෙන පරිදි හදාගෙන යූස් කරන්න. මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් බටන් එක ටච් කරලා ඉස්සරහටත් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ ගෙනයි කියලා ඔයාලට විශ්වාසයක් තියෙනවා නම් channel එකත් subscribe කරලා bell එකත් ගහලම set වෙන්න. ඔයාලගේ එක subscribe එකක්, එක comment එකක් මට මාරම විදියට ලොකු motivation එකක්. එහෙනම් ඊළඟ සිකුරාදාත් වැදගත්ම වීඩියෝ එකකින් set වෙමු. හැමෝම හැමදාම පරිස්සමෙන් ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. හැමෝටම ජය වේවා.